සාදරයෙන් පිළිගන්නවා B2 වර්ෂාන් YT YouTube channel එකට. ඔයගොල්ලෝ ලොකුදවකන මේ YouTube channel එකට දාන පළවෙනි වීඩියෝ එක. ඒ වගේම subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. අපි දාන වීඩියෝ notification bar එකනේ ඔයගොල්ලෝ phone එකටම ගෙන්න ගන්න පුළුවන්. 9 anniversary එකයි update ඇවිල්ලා තියෙනවා. බලමු 9 anniversary අපි හම්බෙන දේවල්. ඒ වගේම ගරින් එකකින් අපිට එවලා තියෙන bundle, ඒ වගේම emote collection අපි බලමු ගිහිල්ලා. ඒ වගේම අපිට ගරින් එකෙන් මේ බණ්ඩල් එකක් කියලා තියෙනවා 9 anniversary එකට බණ්ඩල් එකක් කියලා තියෙනවා anniversary බණ්ඩල්. ඒකත් 아무තුම ලුක් එකක් තියෙනවා. ඇත්තටම පාට ලස්සනයි. අර නිකන් අර පැත්තෙන් වීදුරු කෑලි අර අතරම වීදුරු කෑලි වගේ සීන් එකක් යනවා. ඒ වගේම පහේ ස්පින් එක ජිම් 40න් 1 ස්පින් ජිම් 9න් පට්ට වාසියක් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රීමියම් බණ්ඩල් එක ප්‍රීමියම් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි එක්ස්චේන්ජ් පැත්තට ගියොත් ටෝකන් 250න් අපිට එක්ස්චේන්ජ් කරන්න පුළුවන්. වගේ අපිට බෑක්පැක් එකක් බලා ගන්න පුළුවන් මේ විදිහට. ඒතර එක පට්ට වාසියක් අමුතුම ලුක් එකක් තියෙන එකේ. ඒකත් එක්ස්චේන්ජ් කරන ටෝකන් 60කට ටෝකන් 60න් එක්ස්චේන්ජ් කරන්න පුළුවන් ගන්න කට්ටිය කියන්නේ පට්ට වාසිය. ඒ වගේම අමුතුම මේ පටියක් වගේ මේකක් එනවා. ඒක අමුතුම ලුක් එකක් තියෙන එක ගන්න කට්ටිය ගන්න ඇත්තටම පට්ට වාසිය. ඒ වගේම අපිට ලක් රොයල් කියන්නේ අපිට තිබ්බ ඉස්සෙල්ලා වෙපන් රොයල් ඒ යන්නේ මොකද්ද අන්න තිබ්බේ ලක් රොයල් කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අයින් කරලා කියන්නේ වෙපනුයි කිට් බණ්ඩල් ඔක්කොම ඉන්න එකට ඉස්සරහට අරගෙන ඉන්න නැතිවි කියලා හිතනවා. ඒ වගේම ගෝස් එකේ ස්කින් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකත් පට්ට වාසියක් ගන්න කට්ටිය ගන්න ඇත්තට පට්ට වාසි. ඒ වගේම මේක ගන්න මේ බණ්ඩල් එක මම දැක්කා 10 ස්පින් 3න් එනවා කියලා දාලා තිබ්බා. ඔව් 10 ස්පින් 3න් එනවා කියලා දාලා තිබ්බ බණ්ඩල් එක ගන්න කට්ටිය ගන්න පට්ට වාසියක් ඒක. දැන් අපි අම්බාලේ මේ ලොබි 아무තු සීන් එකක් කරලා තියෙනවා. මොකද්ද ඒ සීන් එක කියලා බෑ. අඩෝ මේ බලහන් ලොබි ඇවිදින්නත් පුළුවන්. නිකන් ගරින දෙනවා නිකන් දෙන වෙලාව නිකන් අඳුන් කුඳුන් වෙලා යනවා. අපි මෙතන මැච් එකක් කරලා යනවා. නිකන් බලහන් 아무තු සීන් එකක් තියෙන 9 anniversary එක. මේ පැට්ටි අයින් කරලා ෆුට්බෝල් පිටිනේ අන්න ඒක නේ මෙතන දාලා තියෙන්නේ. අන්න ඒක වෙන්න ඕනේ. මේ සීන් එකක් එන්නේ මට පේන්නේ. ඒක වෙන්නේ නැති. මොකක්ද බම් මේ අනේ මන්ද බම් මොනවා තියෙනවා කියලා මොකක් හරි කම්ප්ලීට් කරන්න ලේ මොකක් හරි ගන්න තියෙන්නේ. අඩෝ මේ බලංගෝ මේ මොන්ඩිසෝරි යන මේ මතකද මොන්ඩිසෝරි එක සීසෝ පැද්දා අන්න යගේ සීන් එකක් තියෙන. නැත්නම් මොන්ඩිසෝරියක් වගේ යන එක. නැත්නම් 아무තුම ලුක් එකක් තියෙනවා. තව පට්ට වාසි. ගාරිනක් දෙනවා නිකන් අම්මට උඩට බලලා මේ කරේ මොකෙක් කරේ නැග්ග බං ආනිය සර්කස් තන්දරකට වෙන්නනවා වගේ. මේක අමුතුම වාසියක් තියෙනවා. අපිට මේක CS match BR match play කරලා අපිට මේක token exchange කරලා මේකට මේ 10 ස්පින් දුන්නා පස්සේ මේක මේ වෙනවා අප් වෙනවා. ඒ වගේ මේ වගේ බණ්ඩල් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේ token 3ක් අපිට ගන්න පුළුවන්. ඒ වගේ මේ 90ට ස්කින් එකක් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකත් පට්ට වාසිය පට්ට ලස්සනයි. ගන්න කට්ටිය ගන්න. හැබැයි අමුතුම ලුක් එකක් තියෙන මේකේ. පැට්ට ලස්සනයි ඇත්තට. පට්ටම පොඩි අමුතු ගොන්නක් තියෙන ගන්න කට්ටිය ගන්න වාසිය. ඒ වගේම අපිට පැත්තිෙන් ගියොත් වගේ බැනලි ස්කින් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒක තවුලක් නැහැ. ලුක් එකක් තියෙනවා. නිකන් 9 anniversary සීන් එක මේක දීලා තියෙන්නේ. මොකද්ද බෝම්බ තියෙන පොඩක් දාලා බලමු මොකෝ වෙන්නේ කියලා. අඩි දැක්කයි බෝම්බ දැම්ම නටනවා බං. අයියා බෝම්බක් දැම්මම මෙච්චර බෝම්බ දැම්මම මේ මරාගත්ත තියෙන මේ නටන සීනුත් තියෙනවා. එතන කවුලක් නැහැ පට්ට මේකක් තියෙනවා. අපි අම්බාලේ නම් ගරින අපිට ටොප් කරන්න නැති කොල්ලොන්ට වගේම ටොප් කරන්න නැති කිව්වේ අපයක් මේක දාගන්න. කියන්නේ ෂේප් එකේ ලෙවල් අප් පාස්යක් ලෙවල් අප් පාස් යන්නේ මේ වගේ දාගෙන බුය පාස්යක් දාගෙන මැජික් කියුබ් එකක් තියෙන කට්ටිය මේක පාස්යක් තියලා තියෙනවා. ඒ වගේ මේ පරණ ලොබි ඇනිමේෂන් එකක් තියලා තියෙනවා. මේ මැජික් කියුබ් දෙකකට දීලා තියෙනවා. ඒක අතරම පට්ට වාසියක මේකේ තනි මැජික් කියුබ් එකයි මේකේ ලොබ් ඉමෝට් එකක් බලා ගන්න පුළුවන්. ඒකත් පට්ට වාසි ගන්න කට්ටිය ගන්න. අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රීමියර් බණ්ඩල් එකක් අඩෝ ඒක නිකන් අමුතු ලුක් එකක් තියෙනවා. කිල්ලොල ටික සෙට් වෙලා ඉන්නේ මේ බණ්ඩල් එක ගැම්බර ගන්න. ඒ වගේම බොයිස්ලටත් කියන්නේ මේ වගේ මේල් බණ්ඩල් එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ පට්ට වාසිය පොඩ්ඩක් පැටලෙනවා ගණන් ගන්න එපා. වැරදි තියෙනවා පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. ඒක අපිට CS match BR match play කරලා අපිට මේ විදිහට මේ ටෝකන් එක්ස්චේන්ජ් කරලා මෙයාගේ බැනර් අපිට මේ ගන්න පුළුවන් එක්ස්චේන්ජ් කරලා මේක ටෝකන් 50ක් යන බැනර් එක ඒක එක්ස්චේන්ජ් කරලා ගන්න පුළුවන්.
එතන පට්ටවාසි 9 ඇනිවර්සරි එකට මේක බැනර් එකක් දීලා තියෙන 9 කියලා ගහලා එතන පට්ටවාසියක් තියෙනවා හොඳේ. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ වගේ මේ ග්‍රැනයිට් ස්කින් එකක් 9 කියලා ගහපු. අර මේ ඔක්කොම 9 ඇනිවර්සරි යන. ඇත්තටම මම තුවාසියක් තියෙනවා 9 ඇනිවර්සරි. මමත් මේ පළවෙනි දවස් 9 ඇනිවර්සරි එකේ ඉන්නේ. ඒ වගේම අපිට මේ විදිහට ෆෑන් ස්කින් එකක් බලා ගන්න පුළුවන්. ඒකත් අට්ටවාසි එකත් CS BAR මැසේජ් ප්ලේ කරලා ගන්න තියෙන්නේ. ඒ වගේම අපි මේ නිකන් දෙන මේ ෆ්‍රී ලබා ගන්න පුළුවන් ටිකක් තමයි මෙතන තියෙන්නේ. මේ ටිකත් ගන්න ලෑස්තිලා ඉන්න කියලා මතක් කරනවා. මේ පැත්තෙන් ගියොත් මේ පැත්තේ මුකුත් දාලා නැහැ නේ. නෑ නේ. නෑ. පැත්තෙන් මුකුත් දාලා නැහැ. වගේ මේ පැත්තේ යම් බලන්න. මුකුත් නැහැ නේ. හැපි ඇනිවර්සරි කියලා ගහලා තියෙනවා. ඔව් ඒකත් අවුලක් නෑ. හැපි ඇනිවර්සරි. ඔව් ඒක තමයි තියෙන්නේ. මේ ස්කින් වල පොඩි මේකක් කරලා තියෙන එක මම පස්සේ වීඩියෝ එකක් දාන්නම් මොකද්ද සීන් එක කරලා තියෙන්නේ මොකක් එකක් දාලා තියෙන්නේ කියලා. ඒක මම පස්සේ ඔයගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම්. ඒ වගේම තව එක මේ BR මැච් වල එක්කෙනෙක් නොක්කුනහම අපි හීල් කරන්න ෂොප් එකක් හොයාගෙන යන්න ඕනේ. එයාගේ ලූට් බොක්ස් එක ගාවට ගිහිල්ලා අපිට එයාව හීල් කරන්න පුළුවන්. එයාගේ ලූට් බොක්ස් එක ගාවටම ඒකේ පොඩි වාසියක් තියෙනවා. මාරු. ඇත්තටම වාසි. ඒ වගේම තව එක මේ ඔයගොල්ලෝ TikTok YouTube මේවා කරනවා නම් ඒක මේ එක අපිට දාගන්න පුළුවන් මේ අපේ ප්‍රොෆයිල් එකට මට ඒක මේව කරගන්න බැල් මම ඒක දාගන්නේ කොහොමද දාගන්නේ කියලා. එතකොට ටච් කරාම කෙලින්ම අපේ YouTube channel එක හරි TikTok channel එකට එතන යනවා. ඒකත් අවුලක් නැහැ. හැමෝටම මතක් කරනවා channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. අපි දාන වීඩියෝ notification bar එක මගින් ඔයගොල්ලොන්ගේ ෆෝන් එකටම එන්න ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එකේ giveaway එකක් තියෙනවා. මම පැත්තකින් දාලා තියෙනවා මේ gift box එක. ඒ gift box එකේ එකේ ඉඳන් ඉලක්කම් 100 දක්වා මේ තියෙනවා. ඒ එක ඉලක්කමක් තියෙනවා මම දාලා තියෙන එක ඉලක්කමක්. ඒ ඉලක්කම කියලා ඒ ඉලක්කම මේ මම එකම එක ඉලක්කමක් දාලා දෙන එකේ ඉඳන් 100 වෙනකන් ඉලක්කමක්. ඒ ඉලක්කම එක ඉලක්කම තියෙනවා. ඔයගොල්ලන්ට giveaway එක ලබා ගන්න පුළුවන් එක ඉලක්කම පල්ලෙය මැසේජ් එකක් දාලා තියන්න මම කියන්නම්. එතකොට giveaway එක දිනාගත්ත කවුද weekly එක giveaway එකක් තියෙන්නේ. එතකොට ඒක දිනා ගන්න මැසේජ් එකක් දාලා තියන්න. එතකොට අපි මේ පැත්තෙන් එකක් කිව්වා. එහෙනම් සුබ දවසක් කියලා මම මෙතනින් කැපෙනවා. giveaway එකට කට්ටිය සෙට් වෙලා මේක වීඩියෝ එක ෂෙයා කරන්න. එතකොට ෆලෝ කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. එහෙනම් අපි ගියා.